හරි අද 2025 A level ගාන. හරිද? හරි. එහෙනම් බලමු මොකද්ද කරන්න කියලා. ගානේ තියෙනවා මේ දැක්ක ගමන් තේරෙන්න ඕනේ ත්‍රිකෝණමිතිය තියෙනකොට ත්‍රිකෝණමිතික ශිත පිළිබඳ සීමාව තියෙනවා. එතකොට වර්ගමූලය තියෙනවා කියන්නේ වර්ග දෙක අන්තරය කියන කතාව තියෙනවා. එහෙනම් අපි ගාන හදන්න ගමු. x සීමාව බිඳුවට යන විට මේකේ තියෙන්නේ tan x ඍණ sin x බෙදීම x වතාවක් වර්ගමූල ඇතුලේ 3x වර්ග ධන 1 ඍණ x වර්ග ධන 1නේ. හරි. සීමාව ගණනය කරන්න ඕනද කියන එක මුලින් බලන්න. x ට බිඳුව දැම්මම tan බිඳුව බිඳුවයි sin බිඳුව බිඳුවයි බිඳුව ඍණ බිඳුව බිඳුවයි. ඒ කියන්නේ උඩ එනවා බිඳුවක්. හරි. එතකොට මෙතනත් බිඳුව ආපු ගමන් ඉතින් මේ පදේට දැම්මත් එකයි නැතත් එකයි. එතකොට බිඳුව බෙදීම බිඳුව කොහොමවත් එනවා. ඒ කියන්නේ බිඳුව බෙදීම බිඳුවක් ඇවිත් තියෙන්නේ. එහෙනම් සීමාව ඉස්සරහට ගණනය කරන්න ඕන. පැහැදිලිද? හරි. දැන් එහෙනම් සුළු කිරීම ටිකක් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහේ සුළු කිරීම ටිකක් කරන්න. ඔයාලට පේනවා tan උයි sin උයි තියෙනවා. ඒ කියන්නේ tan තියෙන තැන ඔයා දන්නවා sin සහ cos කියන එක කෙනා ඉන්නවා කියන එක. එහෙනම් අපිට පුළුවන් මේ දෙන්නගෙන් පොදු පදයක් විදිහට sin x එළියට ගන්න. එතකොට ඉතුරු වෙනවා 1 යට cos x ඍණ 1 කියන කෙනාව. බෙදීම x තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවනේ වර්ගමූල සම්බන්ධ දෙන්නේගේ අන්තරයක්. එහෙනම් ප්‍රතිබද්ධයෙන් ගුණ කරනවා කියන එක ඉතින් පාස් පේපර්ස් මෙච්චර කරපු කෙනෙක්ට දැන් අපි 2019 ඉඳලා ටික කරානේ. නැති ඔක තේරෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ ප්‍රතිබද්ධයෙන් උඩයි යටයි ගුණ කරමු. හරි. හරි. එහෙනම් දැන් ගුණ කරයින් පස්සේ a ඍණ b a ධන b කොටසක් එනවනේ. ඊළඟ පියවරට යන්කෝ එහෙනම් බලන්න කොහොමද ඉතුරු ටික සුළු කරන්න කියලා. එහෙනම් sin x මෙතන තියෙන්නේ අපිට පොදු හරයක් ගන්න. එහෙනම් පොදු හරය ගත්තම 1 ඍණ cos x බෙදීම cos x වෙනවා. හරි. යටට එනවා x වතාවක් දැන් වර්ග දෙක අන්තරයක්නේ. ඒ කියන්නේ a ඍණ b a ධන b. එතකොට මෙතන එන්නේ 3x වර්ග ධන 1 වර්ගමූලයේ වර්ගය. මම මේකට ලොකු වරහණක් දාන්නම්. ඍණ x වර්ග ධන 1 සම්පූර්ණ වර්ගය. හරි. දැන් ඉතුරු වෙන කෙනා ඉතින් පැත්තකින් අපිට වෙනම ලියන්න වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ 3x වර්ග ධන 1 ධන x වර්ග ධන 1. පැහැදිලිද? හරි. මේ ටික තමයි වෙනම එන්නේ. කතාව තේරුණාද? හරි. දැන් එහෙනම් තව චුට්ටක් ඉස්සරහට සුළු කරන්න පුළුවන් අපිට. අපි බලමුකෝ ඉස්සරහට x සීමාව බිඳුවට යන විට මෙතන මෙයාව අපිට පුළුවන් සුළු කරන්න sin x බෙදීම cos x කියලා ලියාගමු. ඔයාට තීරිය ටිකක් ගාන ටිකක් ඉස්සරහට යනවා. මම මේ හැම දෙයක්ම පොයින්ට් අප් කරලා ඔයාට දැන් ওই වීඩියෝ එකේ වැටෙනවා ලකුණු ලැබෙන තැන. හරි. මේ මෙච්චර දීර්ඝාත්මකව මේක කතා කරන්නේ මේකේ වෙන ඇත්තම දේ ඔයාගේ ඔළුවට යන්න. මොකද ෆාස්ට් රිපෝස් ටික බලුවම තේරෙනවා මේක උනේ මෙහෙම වෙන්නේ මේක. හරි. ඔය කියන අදහස් ටික ඔළුවේ තියනවා කියන්නේ ඔය අවුරුදු ගානේ ෆාස්ට් රිපෝස් ටික කරාම ඔයාට යම් දැනුමක් සීමාව සම්බන්ධව ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතන ඉතුරු වෙනවනේ 1 ඍණ cos x කියන කෙනා. හරි. බෙදීම මේක සුළු කරමුකෝ. දැන් x වතාවක් මෙතන වර්ගමූලයට වර්ගේ අයින් වුණාම 3x වර්ග ධන 1 ඉතුරු වෙනවා. මේක ඍණෙන් වැඩි වෙනවා. මෙතන ඉන්නේ වර්ගමූලයට වර්ග නැතුනම x වර්ග ධන 1නේ. ඒ කියන්නේ x වර්ග ධන 1 ඉතුරු වෙනවා. වැඩි කිරීම දැන් මේ ගුණ කිරීමක් නේ තියෙන්නේ. අපිට වෙන වෙනම සීමාව දාන්න පුළුවන්. හරි. එහෙනම් මම මෙයාට x සීමාව බිඳුවට යන විට වර්ගමූල ඇතුලේ 3x වර්ග ධන 1 ධන වර්ගමූල x වර්ග ධන 1 කියලා ලියනවා. හරි. කොහොම ලියාගත්තා. ඊට පස්සේ මෙතනින් එහාට තව චුට්ටක් ඉස්සරහට අරගෙන යමුකෝ ගාන. එහෙනම් x සීමාව බිඳුවට යන විට sin x බෙදීම cos x එකක් එනවා. දැන් ඔන්න අපි දන්න මේ 1 ඍණ cos x කියන එක්කෙනාගේ කතාව ඇවිල්ලානේ. ඒ කියන්නේ ඔළුවට එන්න ඕන අර cos 2යි θ ගේ කතාව. හරි. එහෙනම් cos 2යි θ සමානයි 2යි cos වර්ග θ ඍණ 1 හරි 1 ඍණ 2යි sin වර්ග θ හරි කියන එක්කෙනා දාන්න පුළුවන් කියලා දන්නවනේ. ඔයා දන්නව එක නැති කරන්නයි සූත්‍රය දාන්න ඕනේ. එහෙනම් 1 ඍණ 2යි sin වර්ග
x කියන ප්‍රකාශය මම මෙයාට දාන cos x වෙනුවට sorry මෙතන cos x නේ තියෙන්නේ ළමයි. දැන් මේකේ තියෙන්නේ කෝණේ භාගයක් වෙනවා කියනවනේ. හරිද? එතකොට x නම් මෙතනට එන්න ඕන x බෙදීම 2. හරි? පැහැදිලි? එතන චුට්ටක් මගේ අතින් වැරදුනා. x නම් x බෙදීම 2 එන්න ඕන. පැහැදිලි? නම් දැන් යටට සුළු වුණාම එනවා 3x වර්ගෙන් x වර්ග මෙතන ඍණෙන් ගුණ වුණාම 3x වර්ග ධන 1 ඍණ x වර්ග ඍණ 1නේ. එතකොට මෙතන 2x වර්ග විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් x වතාවක් 2x වර්ග. දැන් මෙතන ඇවිල්ලා බිඳුව බෙදීම බිඳුවක් වෙනම සීමාව ගණනය කරාම ඉන්නේ නැති නිසා එකපාර ආදේශ කරන්න පුළුවන් අපිට. එහෙනම් x බිඳුව දැම්මම තුන් වරක් මෙතන බිඳුව ධන 1යි. කියන්නේ ධන 1 මූලය කියන්නේ 1යි. ධන මෙතන බිඳුව දැම්මම 1යි. එතකොට මූල 1 කියන්නේ 1 1 1යි. මට මෙතන එන උත්තරේ 2යි කියනවා. එහෙනම් දෙකට දෙකක් මෙතන කපලා දාන්න පුළුවන්. එහෙනම් මේක සුළු කරගත්තොත් තව චුට්ටක් ඉස්සරහට x සීමාව බිඳුවට යනකොට sin x බෙදීම cos x ගුණ කිරීම එක ඍණ එක නැති වෙලා යනවා. ඍණෙන් ගුණ වුණාම මෙතන දෙවතාවක් sin වර්ග x බෙදීම 2 වෙනවා. බෙදීම x වතාවක් x වර්ග. එයි මම මෙතන මේ දෙකට දෙක කපලා දාපු නිසා තමයි මෙතනට දෙක ගත්තේ නැත්තේ. හරි? දැන් මේක චුට්ටක් ඉස්සරහට අරන් ගියොත් ඔය දෙක කියන කෙනා ඉස්සරහට ගෙනල්ලා අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ළමයි. x සීමාව බිඳුවට යනවා. sin x බෙදීම cos x වැඩි කිරීම sin වර්ග x බෙදීම 2. හරි? මෙච්චර පැහැදිලි කරලා කියලා දෙන්නේ සීමාව ගන්න. තේරුම් ගන්න මේ මොකද්ද වෙන්නේ? අදාළ පොයින්ට් එකටම කියලා දෙනව නෙවෙයි මේක. මම මේ කියලා දෙන්නේ විස්තරාත්මක කොහොමද වෙන්නේ කියන එක. එහෙනම් යටට එනවා x වතාවක් x වර්ග. මේක ලියන්න පුළුවන් නේ. තේරුණාද? හරි. මේක උඩට යනවනේ. දැන් මේක ඇවිල්ලා එක කොටසක් මෙයා එනවා මෙතනට. හරි. එහෙනම් අර කලින් එකේ කරා වගේ අදාළ කොටස් ටික අදාළ කෙනාට වෙන වෙනම වෙන් කරගමු. එහෙනම් අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම වෙන් කරන්න. sin x එක්ක x ගන්න. sin වර්ග x බෙදීම 2 එක්ක x වර්ග ගන්න. එහෙනම් අපි මේක වෙනම ලියාගමු දෙක වතාවක් x සීමාව බිඳුවට යන විට sin x බෙදීම x sin වර්ග x බෙදීම 2 බෙදීම x වර්ග එක යට cos x. ආයිත් කියනවා මේ තරම් පැහැදිලි කරන්නේ වෙන්නේ මොකක්ද කියන එක ඔයාලට කියලා දෙන්න. හරිද? හරි. එහෙනම් අපිට පොඩ්ඩක් ඊට මදි නිසා අපි වෙනම ආයේ ලියන්න ගමු. හරි. එහෙනම් මෙතනදී ඉස්සරහට වෙන දේ කතා කරන්න යන්නේ. එහෙනම් අපිට පුළුවන් වෙන වෙනම සීමාව මෙයාට ආදේශ කරගෙන යන්න ගුණිතයක් තියෙන නිසා දෙක එළියට ගන්නවා. දෙක කොහොමත් අපි කලින් ඉඳන්ම දෙක එළියට අරගෙන ඉස්සරහට සොලු කරන් ගියපු නිසා වෙන වෙනම දැම්මොත් x සීමාව බිඳුවට යනකොට sin x බෙදීම x වැඩේ ගොඩ මෙතන එක කියන එක හරි. ත්‍රිකෝණමිතික සීමාව හැදිලා ඊළඟට x සීමාව බිඳුවට යන විට sin වර්ග x බෙදීම 2 බෙදීම x වර්ගයක් තියෙන්නේ. උන්න පොඩි අවුලක්. මොකක්ද අවුල? මෙතන තියෙන කෝණේ x බෙදීම 2 හැබැයි මෙතන තියෙන x වර්ගනේ. හරි. එහෙනම් මට සිද්ධ වෙනවා යටට දාන්න දෙක හදාගන්න ඕන නිසා දැන් වර්ගයක් හදන්න ඕනනේ. එහෙනම් මම කරන්නේ මෙතනට 4ක් දාගන්න. දැන් 4 කියන්නේ ඔයා දන්නෝ දෙකේ වර්ගය කියන එකනේ. එහෙනම් 4 නැති වෙන්න 4ක් අපිට දාන්න සිද්ධ වෙනවනේ. හරි. හරි. කොහොම ඉන්නකෝ අපි දැම්මනේ ඕක. හරි. ඊළඟ පීවරේදී බලමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් x සීමාව ආයේ මෙයත් වෙන වෙනම ගුණිතයන් නිසා x සීමාව බිඳුවට යද්දී 1 යට cos x කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඊළඟ පියවරේදී දෙක කියන කෙනා එළියේ. එතකොට මෙන්න මෙතන සීමාව කෙලින් වෙන නිසා එක ගුණ කිරීම. එන්න මෙයා හදමු පොඩ්ඩක්. මේ x සීමාව බිඳුවට යනකොට මේ දෙන්නම අපිට එකට ලියන්න පුළුවන්. මේ බලන්න sin වර්ග x බෙදීම 2 ලියනවා sin x බෙදීම 2 වර්ගය මම මේ සම්පූර්ණ කෙනාට දාන්න යන්නේ. දැන් x බෙදීම 2 තියෙන තැන මේ 4 2 වර්ගනේ. එහෙනම් සම්පූර්ණ කෙනාට දැම්මා. දැන් බලන්න සුළු කරනකොට මේ අදාළ කෙනා එනවද කියලා. sin x බෙදීම 2 වර්ග කරනකොට sin වර්ග x බෙදීම 2. මෙයා වර්ග කරනකොට x වර්ග. මෙයා වර්ග කරද්දී 4. එතකොට මෙයා නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙතනට 1 යට 4ක් එන්නම ඕන. තේරුණාද කතාව? දැන් බලන්නකෝ ඉතින් 4 ආවොත්නේ මේ තියෙන කෙනා නැති වෙලා යන්නේ මෙයා උඩයට ගිහිල්ලා. වැඩි කිරීම මෙතන
බිංදුව බෙදීම බිංදුවක් එන්න ඕන. එතකොට උඩ නම් එක තියෙනවා යට බිංදුවක් එන එකද නැද්ද කියන එකනේ බලන්න ඕන. එහෙනම් x බිංදුව දැම්මොත් cos බිංදුවයි. ඒ කියන්නේ 1 බෙදීම 1. හරි. ඒ කියන්නේ ඉතින් උත්තරේ 1යි කියන එකනේ. හරි. එහෙනම් තව චුට්ටක් ඉස්සරහට සුළු කරොත් 1 ගුණ කිරීම මෙයාව සම්පූර්ණ කෙනෙක් විදිහට ලියන්න පුළුවන්. මේ තියෙන සීමාව x වෙනුවට බිංදුව දාන්න. එහෙනම් ඉතින් මෙතන ලියන්න පුළුවන් x බෙදීම 2 වෙනුවට බිංදුව දැම්මත් 1යි. එහෙනම් sin x බෙදීම 2 බෙදීම x බෙදීම 2 සම්පූර්ණ වර්ගය කියලා සීමාවේ සිද්ධාන්ත වලින් ගන්න පුළුවන්. බලයක සීමාව සම්පූර්ණ කෙනාගේ සීමාවක් විදිහට ගන්න පුළුවන්. හරි. බලයක සීමාව නෙමෙයි බලයක් තියෙන තැනක සම්පූර්ණ කෙනාගේ සීමාවට අදාළ බලය කියලා ගන්නත් පුළුවන්. එතකොට මෙතන 4න් 1 කියලා එනවා. එහෙනම් මේ ටිකේ උත්තරේ 1යි. එහෙනම් 2 ගුණ කිරීම 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 4න් 1. එහෙනම් සුළු කරයින් පස්සේ 2 ගුණ කිරීම 4න් 1. ඒ කියන්නේ උත්තරේ භාගය. හරි. එහෙනම් ඔන්න ළමයි 2025ට අදාළ ගානේ පිළිතුර මෙන්න මේක. චුට්ටක් දීර්ඝ වීඩියෝ එකක්. හේතුව මේ හැම දෙයක්ම තේරුම් ගන්න විස්තරාත්මකව කියලා දුන්නා. වෙන දේ කොහොමද වෙන්නේ කියන එකත් එක්ක. ඉතින් මේ තමයි 2025 ඒදවල් ගානේ උත්තරේ.